සුබ දවසක් සියලු දෙනාටම. අද අපි කතා කරන්න යන්නේ අයනීකරණ ශක්තිය ගැන. මොකක්ද මේ අයනීකරණ ශක්තිය කියලා කියන්නේ? අයනීකරණ ශක්තිය. ඒ කියන්නේ මොකක්ද? අපි දන්නවා උදාසීන අවස්ථාව. එහෙම නැත්නම් අපි ඒකට කියනවා භූමි අවස්ථාව කියලා කියන්නේත් මේ උදාසීන අවස්ථාවටම තමයි. උදාසීන අවස්ථාවේ පවතින වායුමය මූලද්‍රව්‍ය පරමාණුවකින් හෝ අයනයකින්. මෙහෙම ගමුකෝ අපි උදාහරණයක්. උදාසීන අවස්ථාවේ පවතින වායුමය මූලද්‍රව්‍ය පරමාණුවකින් හෝ අයනයකින්. අනිවාර්යෙන් මතක ඇතුව වායුමය අවස්ථාව තමයි අපි ගන්න ඕනේ. මෙන්න මේ වායුමය මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් අයින් කරන්න කොච්චර ශක්තියක් අවශ්‍යද කියන එක තමයි අයනීකරණ ශක්තියෙන් අපි කතා කරන්නේ. සරලවම මම මේ කියන්නේ. මෙන්න මෙයාගේ ගෑස් අවස්ථාව තියෙන වායුමය අවස්ථාවෙන් ඉලෙක්ට්‍රෝනයක් අයින් කරනවා. අපි ඍණ E කියලා දාන්නේ නැහැ. අපි ඒක අයින් කරන ඉලෙක්ට්‍රෝන එතකොට මේ පැත්තට ගෙනියනකොට ධන E වෙනවා. ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වෙද්දී හදන්නේ මොනවද? ඉලෙක්ට්‍රෝන පිට කළා අපි හදන්නේ ධන අයන. එහෙනම් මෙන්න මේකට තමයි කියන්නේ අයනීකරණ ශක්තිය. ඒ කියන්නේ තව විදිහකට සරලවම කළා කිව්වොත් උදාසීන අවස්ථාවේ පවතින වායුමය මූලද්‍රව්‍ය පරමාණුවකින් හෝ අයනයකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීමට ලබා දී යුතු ශක්තිය. නැත්නම් තවත් සරලව කිව්වොත් ඉලෙක්ට්‍රෝනයක් පිට කරන්න කොච්චර ශක්තියක් අවශ්‍ය වෙනවද කියන එක තමයි මේ අයනීකරණ ශක්තියට කතා කරන්නේ. හරිද? එතකොට අපි කතා කරන මුලින්ම පළමු අයනීකරණ ශක්තිය. පළමු අයනීකරණ ශක්තිය කියන්නේ මෙන්න මේ මම ලියුවේ පළමු අයනීකරණ ශක්තිය. උදාසීන කෙනෙක්ගෙන් උදාසීන වායුමය අවස්ථාවේ මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් අයින් කළා ඒක ධන අයනයක් හැදුවා. අන්න ඒකට අපි තමයි කියන්නේ පළමු අයනීකරණ ශක්තිය. අපි ඒක I1 කියලා හඳුන්වනවා. දෙවන අයනීකරණ ශක්තිය කියන්නේ මොකක්ද? වායුමය අවස්ථාවේ තියෙන උදාසීන කෙනාගෙන් දෙකක් අයින් කරන එක නෙමෙයි. ඉලෙක්ට්‍රෝන දෙකක් අයින් කිරීම නෙමෙයි. අපි මේ ඉලෙක්ට්‍රෝන එකක් අයින් කරලා හදාගත්තනේ ඒක ධන අයනයක්. වායුමය අවස්ථාවේ තියෙන ඒක ධන අයනයෙන් ඉලෙක්ට්‍රෝනයක් අයින් කළා ද්විත්ව ධන අයනයක් හදන එක තමයි වායුමය අවස්ථාවේ තියෙන ද්විත්ව ධන අයනයක් හදන එක තමයි දෙවන අයනීකරණ ශක්තිය කියලා කියන්නේ. එහෙනම් තුන්වෙනි අයනීකරණ ශක්තිය කියන්නේ මොකක්ද? වායුමය අවස්ථාවේ තියෙන ද්විත්ව ධන අයනයෙන් තව ඉලෙක්ට්‍රෝනයක් අයින් කළා ත්‍රිත්ව ධන අයනයක් හදන එක තමයි තුන්වෙනි අයනීකරණ ශක්තිය කියලා කියන්නේ. හරිද? හරිම සරලයි. අයනීකරණ ශක්තිය කියන්නේ මේ ලොකු දෙයක් නෙමෙයි. සරලවම කිව්වොත් අයනීකරණ ශක්තිය කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් පිට කිරීමට කොච්චර ශක්තියක් ඕනද? ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න කොච්චර ශක්තියක් ඕනද කියන එක තමයි මේ අයනීකරණ ශක්තියට කතා කරන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝනයක් අයින් කළා ධන අයන හදන්න කියන කතාව අපි දන්නවා. පළමු අයනීකරණ ශක්තිය, දෙවන අයනීකරණ ශක්තිය, තුන්වෙනි අයනීකරණ ශක්තිය ඔය විදිහට අපි අයනීකරණ ශක්තිය ගැන කතා කරනවා. එතකොට උදාසීන කෙනාගෙන් එක ඉලෙක්ට්‍රෝනයක් ගලවලා ඒක ධන අයනයක් හදනවා. මේ හැම එකම වායුමය අවස්ථාවේ තියෙන්නේ. ඊට පස්සේ දෙවන අයනීකරණ ශක්තියේදී ඒක ධන අයනයෙන් තව ඉලෙක්ට්‍රෝනයක් ගලවලා ද්විත්ව ධන අයනයක් හදනවා. තුන්වන අයනීකරණ ශක්තිය කියලා කියන්නේ අර වායුමය අවස්ථාවේ තියෙන ද්විත්ව ධන අයනයෙන් තව ඉලෙක්ට්‍රෝනයක් ගලවලා ත්‍රිත්ව ධන අයනයක් හදන එක. හරිද? එතකොට මෙන්න මේ තව කතාවක් තියෙනවා කියන්න. මේ කතාව මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඊළඟට කාණ්ඩයක් දිගේ පල්ලෙහාට යද්දී පරමාණුවේ හරය වැඩි වෙනවා කියලා කිව්වනේ. එහෙනම් අයනීකරණ ශක්තිය මොකද්ද වෙනව ඇත්තේ? කාණ්ඩයක් දිගේ පල්ලෙහාට යනකොට පරමාණුවේ හරය වැඩි වෙනවා. හරය වැඩි වෙනවා කියලා කියන්නේ න්‍යෂ්ටියේ ඉඳන් අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝනයට තියෙන දුර වැඩි. න්‍යෂ්ටියේ ඉඳන් අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝනයට දුර වැඩි. ඒකනේ පරමාණුවේ හරය වැඩි කියලා කියන්නේ. එතකොට අයනීකරණ ශක්තිය කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් සරලවම කිව්වොත් ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න දෙන්න ඕන ශක්තියනේ. ඉලෙක්ට්‍රෝනයක් පිට කිරීමට කොච්චර ශක්තියක් ඕනද කියන එක තමයි මේ අයනීකරණ ශක්තියට කතා කරන්නේ. එහෙනම් න්‍යෂ්ටිය ධනාරෝපිතයිනේ. ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිත. මම මේ හරිම සරලව කියන්නේ ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් වෙන්න. මේ ධන පරමාණුවේ අරය වැඩි කියලා කියන්නේ මේ ධනයි ඍණයි අතර තියෙන ආකර්ෂණ බලය අඩුයිනේ. ගොඩක් දුරින් අර ඉලෙක්ට්‍රෝන ඉන්නේ. කාණ්ඩය දිගේ පල්ලෙහාට යනකොට පල්ලෙහාම එක්කෙනා ගැන මම මේ කතා කරන්නේ. එතකොට ධනයි ඍණයි අතර තියෙන ආකර්ෂණ බලය අඩුයි. ඒ දෙන්න අතර තියෙන ආකර්ෂණ බලය අඩුයි කියලා කියන්නේ
මේ ඉලෙක්ට්‍රෝනය ගලවන්න ලේසියිනේ. එහෙනම් අපි දෙන්න ඕන ශක්තිය අඩුයි. හරිද? හරිම සරල කතාවක්. කාණ්ඩයක් දිගේ පල්ලෙහාට යනකොට පරමාණුවේ අරය වැඩි වෙනවා. පරමාණුවේ අරය වැඩි වෙනවා කියලා කියන්නේ න්‍යෂ්ටියයි අවසානම ඉලෙක්ට්‍රෝනයයි අතර තියෙන දුර වැඩි. දුර වැඩි කියලා කියන්නේ මේ දෙන්න අතර තියෙන ආකර්ෂණ බලය අඩුයි. ආකර්ෂණ බලය අඩුයි නම් මේ ඉලෙක්ට්‍රෝනය අපිට ලේසියෙන් ගලවන්න පුළුවන්. එහෙනම් ඉලෙක්ට්‍රෝනය ගලවන්න දෙන්න ඕන ශක්තිය අඩු වෙනවා. හරි නේද? එහෙනම් කාණ්ඩයක් දිගේ පල්ලෙහාට යද්දී පරමාණුවේ අරය වැඩි වෙනවා. අරය වැඩි වෙනවා කියලා කියන්නේ අයනීකරණ ශක්තිය අඩු වෙනවා. මොකද අයනීකරණ ශක්තිය අඩු වෙන්නේ අරය වැඩි වෙන්න මේ දෙන අතර තියෙන ආකර්ෂණ බලය අඩු වෙනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන අපිට ලේසියෙන් ගලවන්න පුළුවන්. එහෙනම් ඉලෙක්ට්‍රෝන ගලවන්න දෙන්න ඕන ශක්තිය අඩු වෙනවා. මම හිතනවා මේ කතාව තේරෙනවා කියලා. ඕක තව පොඩ්ඩක් විස්තර කරලා කිව්වොත් හිතන්නකෝ මෙහෙම ඉලෙක්ට්‍රෝන තියෙන න්‍යෂ්ටිය ළඟම කියලා. එතකොට වෙන්නේ මොකද්ද? මේ දෙන අතර තියෙන ආකර්ෂණ බලය වැඩිනේ ධනයි ඍණයි අතර. එහෙනම් මේ ඉලෙක්ට්‍රෝන අපිට ලේසියෙන් ගලවන්න පුළුවන්ද? මේ ඉලෙක්ට්‍රෝන ලේසියෙන් අපිට ගලවන්න බෑ. එහෙනම් වෙන්නේ මොකද්ද? මේ ඉලෙක්ට්‍රෝනය ගලවන්න ලොකු ශක්තියක් දෙන්න ඕන. එහෙනම් වෙන්නේ මොකද්ද? අය න්‍යෂ්ටියට ළඟින්ම නම් තියෙන්නේ. පරමාණුවේ අරය අඩුයි නම් මේ අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. ඇයි? මේ ඉලෙක්ට්‍රෝන ගලවන්න ලොකු ශක්තියක් දෙන්න වෙනවා අපිට. එහෙනම් අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. ඊළඟට තව කතාවක්. කාණ්ඩය දිගේ පල්ලෙහාට යනකොට අපි කිව්වේ. එහෙනම් ආවර්තයක වමේ ඉඳන් දකුණට යනකොට ආවර්තයක වමේ ඉඳන් දකුණට යනකොට අරය අඩු වෙනවනේ. අරය අඩු වෙනවා. එහෙනම් අයනීකරණ ශක්තිය වැඩි වීමක් සිද්ධ වෙනවා. අර කතාව තේරුණා නම් මම හිතුවා මේකත් තේරෙන්නේ නැති කියලා. ආවර්තයක වමේ ඉඳන් දකුණට යනකොට අරය අඩු වෙනවා. අරය අඩු වෙනකොට අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. හැබැයි සමහර තැන්වල වැඩිපුර වැඩිවීමක් මේ දකින්න හම්බ වෙනවා. මම ඒක ප්‍රස්තාරය ඇඳලා කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් අයනීකරණ ශක්තිය වැඩිවීමක් වෙන්නේ. හැබැයි සමහර තැන්වල වැඩිපුර වැඩිවීමක් එනවා. මෙන්න මෙහෙම කතාවක් කිව්වා. ස්ථායී උච්ච වායු වින්‍යාසයක් තිබ්බොත් අපි ගමුකෝ නියෝන් 1:2:2p6 හරිනේ. ස්ථායී උච්ච වායු වින්‍යාසයක් තිබ්බ. එතකොට ස්ථායී උච්ච වායු වින්‍යාසයක් තියෙනවා නම් එයා කැමතිද ඉලෙක්ට්‍රෝන ගලවන්න? එයාගේ ස්ථායී උච්ච වායු වින්‍යාසයක් තියෙනකොට එයා කැමති නෑ එයාගේ ඉලෙක්ට්‍රෝන ගලවන්න. දැන් අපි මේ අයනීකරණ ශක්තිය කියලා කතා කරන්නේ සරලම කිව්වොත් ඉලෙක්ට්‍රෝනයක් පිට කරන්න, ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න කොච්චර ශක්තියක් දෙන්න ඕනද කියන එකනේ. එහෙනම් ස්ථායී උච්ච වායු වින්‍යාසයක් තියෙන කට්ටිය ඉලෙක්ට්‍රෝන ගලවන්න කැමති නෑ. ස්ථායී නෑලා. එතකොට වෙන්නේ මොකද්ද? ස්ථායී උච්ච වායු වින්‍යාසයක් තියෙනවා නම් ඒ වගේ කට්ටියන්ගේ අයනීකරණ ශක්තිය ගොඩාක් වැඩි. ඇයි? ඉලෙක්ට්‍රෝන ගලවන්න දෙන්න ඕන ශක්තිය ගොඩක් වැඩි. මොකද මෙයාගේ තියෙන ස්ථායී උච්ච වායු වින්‍යාසය. හරි නේද? එහෙනම් ඔය කතා ටික තේරුණා නම් මෙහෙම කියනවනම් මුළු ආවර්තිතාව වගුවෙන්ම අපි මේ කතා කරන්නේ පළමු අයනීකරණ ශක්තිය ගැන කතා කරමු. උදාසීන කෙනාගෙන් වායුමය අවස්ථාවේ තියෙන උදාසීන කෙනාගෙන් එක ඉලෙක්ට්‍රෝනයක් ගලවලා වායුමය ඒක ධන අයනයක් හදන අවස්ථාව. පළමු අයනීකරණ ශක්තිය ගැන කතා කරන්නේ. මුළු ආවර්තිතාව වගුවෙන්ම පළමු අයනීකරණ ශක්තිය වැඩිම කෙනා කවුද? හිතලා කියන්න බලන්න. මුළු ආවර්තිතාව වගුවෙන්ම පළමු අයනීකරණ ශක්තිය වැඩිම කෙනා. අපි දන්නවා ආවර්තක වමේ ඉඳන් දකුණට යද්දී අයනීකරණ ශක්තිය වැඩි වෙනවා කියලා කිව්වනේ. එහෙනම් ආවර්තිතාව වගුවේ මේ කෙළවරේම ඉන්න කට්ටියන්ගේ තමයි අයනීකරණ ශක්තිය වැඩිම වෙන්න ඕනේ. ඒ කියන්නේ 8 වෙනි කාණ්ඩේ කට්ටියන්ගේ. හරි නේද? එහෙනම් 8 වෙනි කාණ්ඩේ උඩම කට්ටියන්ගේද පල්ලෙහාම කට්ටියන්ගේද අයනීකරණ ශක්තිය වැඩි වෙන්නේ? කාණ්ඩයක් දිගේ පල්ලෙහාට යද්දී අරය වැඩි වෙනවා. අයනීකරණ ශක්තිය අඩු වෙනවා කිව්වනේ. එහෙනම් මොකද්ද වෙන්නේ? ආවර්තයක වමේ ඉඳන් දකුණට යනකොට අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. එහෙනම් 8 වෙනි කාණ්ඩේ කට්ටියන්ගේ තමයි අයනීකරණ ශක්තිය වැඩිම කියලා කිව්වේ. මම මේ කතා කරන්නේ I1 ගැන. මේ පැත්තේ 8 වෙනි කාණ්ඩේ කට්ටියන්ගේ තමයි අයනීකරණ ශක්තිය වැඩි. ඒකෙත් උඩම ඉන්න කෙනාගේද පල්ලෙහාම ඉන්න කෙනාගේද අයනීකරණ ශක්තිය වැඩි වෙන්නේ. කාණ්ඩයක් දිගේ පල්ලෙහාට යද්දී අරය වැඩි වෙනවා කිව්වා. අරය වැඩි වෙනකොට
අයනීකරණ ශක්තිය අඩු වෙනවා කිව්වා. එහෙනම් අයනීකරණ ශක්තිය වැඩිම කාගේද? 8 වෙනි කාණ්ඩේ උඩම ඉන්න කෙනාගේ තමයි අයනීකරණ ශක්තිය වැඩිම. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. එහෙනම් 8 වෙනි කාණ්ඩේ උඩම ඉන්නේ කවුද? හීලියම්නේ. හීලියම් වල තමයි පළමු අයනීකරණ ශක්තිය වැඩිම වෙන්නේ. හරිද? අපි ඔය කතා ටික දාලා ප්‍රස්ථාරයක් අඳින්න හදන්නේ පළමු අයනීකරණ ශක්තියට අදාළව. මම මේ පැත්තට දාන්නම් මූලද්‍රව්‍ය. මේ පැත්තට මූලද්‍රව්‍ය හෝ කාණ්ඩය තමයි අපි දාන්නේ. මේ පැත්තට දාමු I1. හරිද? ප්‍රස්ථාරය මෙහෙම. කොහොමද මුළු මුල් මූලද්‍රව්‍ය 20 මන්දින ඉඩමදී මම මුල් ටික අඳින්නම්. හයිඩ්‍රජන් මම කිව්වා මුළු ආවර්තිතා වගුවෙන්ම පළමු අයනීකරණ ශක්තිය වැඩිම කෙනා හීලියම්. එන්න හීලියම්. ඊට පස්සේ ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරින්, නියෝන්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, හරිද? සිලිකන්, ෆොස්ෆරස් ඔය විදිහට දැන් මේ හැඩයම තමයි එන්නේ. මෙන්න මේ විදිහට දැන් සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්, පොටෑසියම්, කැල්සියම්. දැන් මේක දිගට අපිට මේ මුළු මූලද්‍රව්‍ය 20ම මුල් 20ටම අඳින්න පුළුවන්. එතකොට ඔයාලා මේක බලනකොට අඳින්න මේ මුල් මූලද්‍රව්‍ය 20ටම දාලා මම මේ මුල් ටික විතරයි යන්නේ. මේක එතකොට දැන් පොඩ්ඩක් මේ ගැන කතා කරමු. මුළු ආවර්තතා වගුවෙම පළමු අයනීකරණ ශක්තිය වැඩිම වෙනවා කිව්වේ හීලියම් වල. මොකද 8 වෙනි කාණ්ඩේ කට්ටිය වෙන්න ඕන ඒකෙත් උඩම කෙනාගේ තමයි පළමු අයනීකරණ ශක්තිය වැඩිම. අයනීකරණ ශක්තිය වැඩිම වෙනවා මොකද කාණ්ඩේ පල්ලෙහාට යද්දි අරේ වැඩි වෙන නිසා අයනීකරණ ශක්තිය අඩු වෙනවා කියවනේ. එහෙනම් මෙයාගේ තමයි අයනීකරණ ශක්තිය වැඩි. හීලියම්ට පස්සේ ඉන්නේ කෙනා නියෝන්නේ. එහෙනම් හරිනේ. හීලියම් වල ශක්තියට මේ පැත්තේ තියෙන අයනීකරණ ශක්තිය. හොඳේ මේ අක්ෂයට මේ අක්ෂය දාන්නේ අයනීකරණ ශක්තිය. එහෙනම් මේ හීලියම් වල ශක්තියට වඩා නියෝන් වල ශක්තිය අඩුයිනේ. ඊට පස්සේ හිතන්නකෝ දැන් ඔයාලා මේ ටික ඉදිරියට යන ඉන්න ආගන් නැන්දා කියලා. එහෙනම් නියෝන්ට වඩා ආගන් අඩු වෙනවා. එයි අපි දැන් කලින් කියලා ආවේ කාණ්ඩයක් දිගේ පල්ලෙහාට යද්දී අයනීකරණ ශක්තිය අඩු වෙනවා කියලා. ඔය කතාව බලන්න මෙතනටත් හරි නේද කියලා නේ. ලිතියම් වල වඩා සෝඩියම් අඩුයිනේ. ලිතියම්ට පස්සේ තමයි සෝඩියම් ඉන්නේ. එතකොට කාණ්ඩයක් දිගේ පල්ලෙහාට යද්දී අයනීකරණ ශක්තිය අඩු වෙනවා. හිතන්නකෝ අපි ඊට පස්සේ යනගෙන කියලා පොටෑසියම් නැන්දා කියලා. එහෙනම් සෝඩියම්ට වඩා පොටෑසියම් අඩු වෙන්න ඕන. ඊළඟට තව දෙයක්. පළමු අයනීකරණ ශක්තියනේ අපි මේ යන්නේ ප්‍රස්ථාරේ. පළමු අයනීකරණ ශක්ති ප්‍රස්ථාරයේ වැඩිම අයනීකරණ ශක්තිය තියෙන්නේ 8 වෙනි කාණ්ඩේ කෙනාට. අපි ලිතියම්ගේ ඉඳන් නියෝන්ගේ සෙට් එක යන්නේ දෙවනි ආවර්තයේ සැලකියුකෝ. මෙතන ඉඳන් මෙතනට වෙනකම්. ඔන්න ඔය දෙවනි ආවර්තයේ සැලකියුවට පස්සේ පළමු අයනීකරණ ශක්තිය වැඩිම 8 වෙනි කාණ්ඩේ කෙනාගේ. පළමු අයනීකරණ ශක්තිය අඩුම පළවෙනි කාණ්ඩේ කෙනාගේ. මොකද මෙයාගේ තියෙන 1s2 2s1 එක ඉලෙක්ට්‍රෝනයනේ ගලවන්න දෙන්න තියෙන්නේ. එතකොට පළමු අයනීකරණ ශක්තිය අඩුව පළවෙනි කාණ්ඩේ මේ කාණ්ඩ ටික හරින එක මෙයා පළවෙනි කාණ්ඩේ කෙනානේ 1 2 3 4 5 6 7 8 උපරිම තියෙන 8 වෙනි කාණ්ඩේ කෙනාගේ. හරි නේද? ඊළඟට තව කතාවක්. මම කිව්වා ආවර්තයක වමේ ඉඳන් දකුණට යනකොට අයනීකරණ ශක්තිය වැඩි වෙනවා කියලා. හැබැයි ඔයාලට පේනවා මේ සමහර තැන්වල වැඩි වෙලා තියෙනවා. වැඩිපුර වැඩි වෙලා තියෙනවා. ආවර්තක වමේ ඉඳන් දකුණට යනකොට අයනීකරණ ශක්තිය මද වශයෙන් වැඩිවීමක් වෙලා තියෙනවා. හැබැයි සමහර තැන්වල වැඩිපුර වැඩිවීම ටිකක් වෙලා තියෙනවනේ. ඇයි මේ බෙරිලියම් වැඩිපුර වැඩි වුනේ? බෙරිලියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මොකද්ද? 1s2 2s2. එහෙනම් මොකක්ද තියෙන්නේ? S උපශක්ති මට්ටමේ පූර්ණ පිරීමක්. S උපශක්ති මට්ටමේ පූර්ණ පිරීමක් කියලා කියන්නේ ස්ථායි වින්‍යාසයක්. මම කිව්වා ස්ථායි වින්‍යාසයක් තියෙනවා නම් එයාලා කැමති නෑ ඉලෙක්ට්‍රෝන ගලවන්න. එතකොට වෙන්නේ මොකද්ද? ලොකු ශක්තියක් දෙන්න වෙනවා. ඒ නිසා තමයි බෙරිලියම් වල වැඩිපුර වැඩිවීමක් අපිට දකින්න හම්බ වෙන්නේ.
S උපශක්ති මට්ටමේ පූර්ණ පිරීමක් තියෙන නිසා ස්ථායි වින්‍යාසයක්. එයි නයිට්‍රජන් වැඩිපුර වැඩි වුණේ 1s2 2s2 2p3. P උපශක්ති මට්ටමේ උඩම තියෙන පුළුවන් ඉලෙක්ට්‍රෝන 6යිනේ. එතකොට තමයි පූර්ණ ස්ථායි පිරීම. දැන් P උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 3ක් තියෙනවා. එහෙනම් අර්ධ ස්ථායි පිරීමක්. අර්ධ ස්ථායි පිරීමක් තියෙනකොට එයා කැමති නෑ එයාගේ ඉලෙක්ට්‍රෝනේ ගලවන්න. එහෙනම් අයනීකරණ ශක්තියෙන් අපි කතා කරන්නේ ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න දෙන්න ඕන ශක්තියනේ. අර්ධ ස්ථායි පිරීමක් තියෙනවා නම් එයා කැමති නෑ එයාගේ ඉලෙක්ට්‍රෝනේ ගලවන්න. එහෙනම් අපිට ඒ ඉලෙක්ට්‍රෝනේ ගලවන්න දෙන්න ඕන ශක්තිය වැඩි. ඒ නිසා තමයි නයිට්‍රජන් වලත් වැඩිපුර වැඩිවීමක් දකින්න හම්බුනේ. නියෝන් වල 1s2 2s2 2p6 අපි මේක දැන් කලිනුත් කතා කරා. P උපශක්ති මට්ටමේ පූර්ණ පිරීමක්. එහෙනම් නේ ස්ථායි වින්‍යාසයක් තියෙන්නේ. ස්ථායි වින්‍යාසයක් තියෙනකොට එයාලා කැමති නැහැ එයාලගේ ඉලෙක්ට්‍රෝනේ ගලවන්න. එහෙනම් අයනීකරණ ශක්තිය කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න. ඉලෙක්ට්‍රෝනයක් පිට කරන්න දෙන්න ඕන ශක්තියනේ. එහෙනම් ස්ථායි වින්‍යාසයක් තියෙනකොට අපි ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න දෙන්න ඕන ශක්තිය වැඩි. ඒ නිසා තමයි 8 වෙනි කාණ්ඩ කට්ටියන්ගේ උපරිම උනේ. හරි නේද? එහෙනම් මේ කතාව ටික හරි. මේක අපිට තව ඉස්සරහට යන්න බලන්න. ඊළඟට 3 වෙනි ආවර්තය පටන් ගත්තොත් මේ හැඩියම තමයි එන්නේ. මෙතනින් පටන් ගන්න. සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්. ඔය හැඩියම තමයි එන්නේ. අනිවාර්යෙන් බලන්න. බෙරිලියම්ට පල්ලෙහා ඉන්නේ මැග්නීසියම් ඉන්නේ. දෙවනි කාණ්ඩේ බෙරිලියම්ට පල්ලෙහා මැග්නීසියම්. එහෙනම් බලන්න. බෙරිලියම්ට වඩා මැග්නීසියම් වල අයනීකරණ ශක්තිය අඩුයි. එයි අපි කෝ කාණ්ඩය දිගේ පල්ලෙහාට යද්දී අයනීකරණ ශක්තිය අඩු වෙනවා කියලා. බලන්න. බෝරෝම්ට වඩා ඇලුමිනියම් වල ශක්තිය අඩු වෙන්න ඕන. කාබන්ට වඩා සිලිකන් වල ශක්තිය අඩු වෙන්න ඕන. නයිට්‍රජන් වලට වඩා ෆොස්ෆරස් වල ශක්තිය අඩු වෙන්න ඕන. අයනීකරණ ශක්තිය. හරි නේද? ඊළඟට මේ නියෝන්ට වඩා ආගන් වල පළමු අයනීකරණ ශක්තිය අඩු වෙන්න ඕන. අපි මේ යන්නේ පළමු අයනීකරණ ශක්ති ප්‍රස්ථාරය. හරිනේ? මේක සාමාන්‍යයෙන් MCQ වලත් අහනවා. ඔයාලට මෙහෙම දෙන්න පුළුවන්. පළමු අයනීකරණ ශක්තිය මම මේ ප්‍රස්ථාරය තියෙන නිසා මෙතන කතා කරන්නම් ප්‍රශ්නෙකුත්. මූලද්‍රව්‍ය දෙනවා මෙන්න මෙහෙම. ABCD කියලා මූලද්‍රව්‍ය හතරක් තියෙනවා කියලා කියනවා. මේ ABCD මූලද්‍රව්‍ය හතරේ අයනීකරණ ශක්තිය වෙනස් වෙන පිළිවෙල. මෙන්න මෙහෙම දෙන්න පුළුවන් MCQ ප්‍රශ්න වල සාමාන්‍යයෙන් බලන්න පාස් පේපර්ස් කරනකොට මූලද්‍රව්‍ය ටිකක් දෙනවා. මෙන්න මේ කට්ටිය දුන්නා කියලා හිතන්නකෝ. බෙරිලියම්, කාබන්, ඔක්සිජන්, ෆ්ලුවරින්, නියෝන්. ඔන්න ඔය විදිහට මූලද්‍රව්‍ය පහක් දීලා මෙයාලගේ පළමු අයනීකරණ ශක්තිය වැඩි වෙන අණුපිළිවෙල සකසන්න. ඒක තමයි ප්‍රශ්නේ අහන්නේ. බෙරිලියම්, කාබන්, ඔක්සිජන්, ෆ්ලුවරින්, නියෝන්. ඔන්න ඔය පස් දෙනෙක්ව දීලා කියනවා එයාලගේ පළමු අයනීකරණ ශක්තිය වැඩි වෙන අණුපිළිවෙල සකසන්න. පළමු අයනීකරණ ශක්තිය වැඩි වෙන අණුපිළිවෙල සකසන්න. එතකොට මොකද කරන්නේ? ප්‍රස්ථාරය අඳ ගන්න. ප්‍රස්ථාරය අඳලා මූලද්‍රව්‍ය තියෙන තැන් ටික මාක් කරගන්න. එතකොට කවුද? මං කියේ බෙරිලියම්, කාබන්, ඔක්සිජන්, ෆ්ලුවරින්, නියෝන්. එහෙනම් වැඩිම කවුද? නියෝන්. ඊට පස්සේ ෆ්ලුවරින්. ඊට පස්සේ කාබන්ට වඩා වැඩිම ඔක්සිජන් මේ. එහෙනම් ඔක්සිජන්. ඊට පස්සේ කාබන්. ඊට පස්සේ බෙරිලියම්. හරි නේද? ඒ විදිහට මේ ප්‍රස්ථාරය අඳින්න පුළුවන්. පුරුදු වෙන්න පුළුවන් වෙන්න ඕන. මේ හැඩයම තමයි තියෙන ඊළඟ ආවර්තයට. මම මේ යන්නේ මුල් 11 13ක් නේ අඳලා තියෙන්නේ. මේක තව ඉස්සරහ ටිකක් අඳින්න ඕන. එතකොට මේ හැඩයට අදාළව මෙතනින් පටන් ගන්න සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම් මොන විදිහට අඳලා යන්න පුළුවන්. මේක දිගට අඳින්න පුළුවන් 20ටම අදාළව. ඊළඟට තව මෙහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන්. දෙනවා මූලද්‍රව්‍ය ටිකක්. A B C කියලා මූලද්‍රව්‍ය අනුයාත මූලද්‍රව්‍ය හතරක් කියලා කියනවා. අපි ගමු තුන් දෙනෙක්ව. A B C කියලා අනුයාත මූලද්‍රව්‍ය තුනක් තියෙනවා කියලා කියනවා. A B C අනුයාත මූලද්‍රව්‍ය තුනක්. අනුයාත කියලා කියන්නේ මොකක්ද? එක ළඟ තියෙන. මේ එක ළඟ තියෙන මූලද්‍රව්‍ය තුනේ අයනීකරණ ශක්තිය පළමු අයනීකරණ ශක්තිය වැඩි වෙන අණුපිළිවෙල තමයි මේ දීලා තියෙන්නේ. Aට වඩා C වල වැඩිලු, Cට වඩා B වල වැඩිලු. ඒ කියන්නේ A B C කියන තුන් දෙනා එක ළඟ ඉන්නේ. හැබැයි එයාලගේ පළමු අයනීකරණ ශක්තිය වෙනස් වෙන්නේ මේ විදිහටලු. Aලු අඩුම Aට වඩා C වැඩිලු, Cට වඩා B වැඩිලු. ඔහොම තමයි ප්‍රශ්නේ දෙන්නේ. එතකොට අපි දැනගන්න ඕන කවුද මේ A B C වලට ගැලපෙන තැන්. එතකොට තව විස්තර දුන්නොත් අපිට හරියටම අඳුර ගන්න පුළුවන්. අපි දැනගන්නවා. හරි. A B C කියලා කියන්නේ එක ළඟ ඉන්න තුන් දෙනෙක්. එතකොට මේ තුන් දෙනාගේ අයනීකරණ ශක්තිය වෙනස් වෙන්නේ Aට වඩා C වැඩි, Cට වඩා B වැඩි. හරිද? එහෙනම් මොන තැන් ගැනද මේ මෙයාලා කියන්නේ?
ABC එක ළඟ. හැබැයි B කියන එක, ඒ කියන්නේ ABC පිළිවෙලට ඉන්නකොට මේ B වලනේ අයනීකරණ ශක්තිය වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් මොන තැන් ගැනද මේ කියන්නේ? බලන්න මේ තැන හරි නේද කියලා. A B C. හරිනේ. A ට වඩා C වැඩි, C ට වඩා B. B වලනේ වැඩිම වෙලා තියෙන්නේ. තව තැනක් මෙන්න මෙතනත් ගන්න පුළුවන් නේද? A B C එක ළඟ ඉන්න තුන් දෙනෙක් A වල අයනීකරණ ශක්තියට වඩා C වල වැඩි. A C ටත් වඩා B වල වැඩි. A B C පිළිවෙලට ඉන්නේ. හැබැයි එයාලගේ අයනීකරණ ශක්තිය වෙනස් වෙන්නේ මේ විදිහට. A ට වඩා C වැඩි, C ට වඩා වැඩිම B. අපිට මෙතන ගන්න බෑනේ. මේක ගන්න පුළුවන්ද? A B C කියලා. එතන ගන්න බෑ. මොකද එතකොට C කියන එක නම් අඩුම වෙලා තියෙනවා. එහෙනම් මෙන්න මේ තුන් දෙනාට අදාළව එක්ක මේ තැන ගැන කියන්නේ, එක්ක මේ තැන ගැන කියන්නේ. එහෙනම් මේ තැන් දෙකෙන් එකක් තමයි ABC වලට ගැලපෙන්නේ. අන්න එහෙම ප්‍රශ්නයක් දුන්නාට පස්සේ ප්‍රස්ථාරය දිහා බලලා අපිට පුළුවන් වෙන්න ඕන කවුරු ගැනද මේ කියන්නේ කියලා හොයාගන්න. ස්ට්‍රක්චර්ඩ් ඉස්සර අවුරුදු වල ස්ට්‍රක්චර්ඩ් වලත් අහලා තියෙනවා. MCQ වලත් අහනම ABC අඳුන ගන්න දෙනවා. ඊට පස්සේ එයාලගේ විද්‍යුත් ඍණතාවය වැඩි ABC අඳුනගෙන එයාලගේ විද්‍යුත් ඍණතාවය වැඩි වෙන අනුපිළිවෙල සකසන්න ඒ විදිහට ප්‍රශ්න අහන්න පුළුවන්. අහලා තියෙනවා. ඒ නිසා අපිට මෙහෙම ප්‍රශ්න දුන්නාට පස්සේ එහෙම තැනක් කිව්වට පස්සේ අපිට පුළුවන් වෙනවා එහෙනම් මේ තැන හරි මේ තැන හරි තමයි. ඊට පස්සේ අපිට තව දත්ත දෙනවා. අපිට හරියටම මෙතනද කියලා හරියටම කන්ෆර්ම් කරගන්න පුළුවන්. ඊළඟට මෙහෙම දුන්නොත් ABC කියලා තුන් දෙනෙක් ඉන්නවා. ඒ තුන් දෙනාගේ පිළිවෙලට තමයි වැඩි වෙන්නේ. A ට වඩා B වැඩි, B ට වඩා C වැඩි. එහෙනම් මොන තැනද? මෙන්න මෙතන ගන්න පුළුවන් නේ. බෝරෝන්, කාබන්, නයිට්‍රජන්. පිළිවෙලට තියෙන තැනක් නේ. ඒ වගේ තැනක් ගැන තමයි මේ කියලා තියෙන්නේ. හරි නේද? අන්න ඒ විදිහට ප්‍රශ්න පාස් පේපර්ස් කරන්න. එතකොට අපිට මේ පුළුවන් මේක හොඳටම මේ තේරුම් ගන්න. මං හිතනවා මේ කොටස තේරෙන්නේ නැති කියලා. තව ඊට පස්සේ තව කතාවක් කියන්න. දැන් අපි මේ යන්නේ පළමු අයනීකරණ ශක්ති ප්‍රස්ථාරෙනේ. දෙවන අයනීකරණ ශක්ති ප්‍රස්ථාරය අඳින්න කිව්වොත් අපි කොහොමද අඳින්නේ? තව කතාවක්. පළමු අයනීකරණ ශක්තිය අඩුම වුණේ පළවෙනි කාණ්ඩ කෙනාගේ, උපරිම වුණේ 8 වෙනි කාණ්ඩ කෙනාගේ. අපි දැන් අඳින්න හදන්නේ දෙවන අයනීකරණ ශක්ති ප්‍රස්ථාරය. දැන් මම උන හයිඩ්‍රජන් හීලියම් අඳින්න නැතුව දෙවනි ආවර්තය අඳින්න පටන් ගන්නයි. හරිද? දෙවන කාණ්ඩය නෙමෙයි. දෙවන අයනීකරණ ශක්තිය I2. එතකොට දෙවන අයනීකරණ ශක්තිය අඳින්න කියලා කිව්වොත් අර හැඩේම තමයි අඳින්නේ. හැඩේ වෙනස් වෙන්නේ නැහැ. අර විදිහටම තමයි හැඩේ අඳින්නේ. මූලද්‍රව්‍ය ටික කාගෙන්ද පටන් ගන්න. පළමු අයනීකරණ ශක්තිය අඩුම උනේ පළවෙනි කාණ්ඩ කෙනාගේ. උපරිම උනේ 8 වෙනි කාණ්ඩ කෙනාගේ. දැන් අපි අඳිනවා දෙවන අයනීකරණ ශක්තිය. දෙවන අයනීකරණ ශක්තිය අඩුම වෙන්නේ දෙවනි කාණ්ඩ කෙනාගේ. කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරින්, නියෝන්, සෝඩියම්, මැග්නීසියම්, හරිනේ, ඇලුමිනියම් ඔය විදිහට යනවා. ඒ කියන්නේ මොකද්ද? මෙහෙට ඇවිල්ලා කට්ටිය. ලිතියම් කොහෙටද ගියේ? ලිතියම් වල මොකද තිබුණේ මුලින්ම? පළමු අයනී දැන් අපි මේ අදින්නේ දෙවන අයනීකරණ ශක්ති ප්‍රස්ථාරයේ. හරිද? පටලවා ගන්න එපා. පළමු අයනීකරණ ශක්ති ප්‍රස්ථාරයේදී තිබුණේ ලිතියම් තිබෙ මෙතනනේ. ලිතියම් මෙතන හිටියේ. I1 වල ලිතියම් මෙතන හිටියේ. 1s2 2s1. එතකොට දැන් එක ඉලෙක්ට්‍රෝනයක් අයින් කරා. දෙවන අයනීකරණ ශක්තියේදී මොකද්ද කියන්නේ? අර ලිතියම් ප්ලස් ගෙන් තව ඉලෙක්ට්‍රෝනයක් අයින් කරලා 2+ තමයි හදන්න හදන්නේ. එහෙනම් ලිතියම් ප්ලස් වෙද්දී යාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දැන් මොකද තියෙන්නේ? 1s2. ස්ථායි උච්ච වායු වින්‍යාසයක් තියෙන. එහෙනම් මොකද වෙන්නේ? එයා යන උඩටම. අතන හිටපු බෙරළිය එනවා මෙතන පල්ලෙහාටම. එහෙනම් දෙවන අයනීකරණ ශක්තිය අවම වෙන්නේ දෙවනි කාණ්ඩ කට්ටියන්ගේ, උපරිම වෙන්නේ පළවෙනි කාණ්ඩ කට්ටියන්ගේ. බලන්න මෙයාගේ මොකද වෙන්නේ දැන්? සෝඩියම් තිබුණේ 1s2 2s2 2p6 3s1. ඒක තමයි පළමු අයනීකරණ ශක්තියේ තිබ්බේ. එතකොට මේ ඉලෙක්ට්‍රෝනේ ගැලෙව්වා. ගැලෙව්වට පස්සේ දෙවන අයනීකරණ
මේකනේ පළමු අයනීකරණ ශක්තියට අදාළ මේ ගෑස් අවස්ථාව තියෙන්න ඕන. මේක තමයි පළමු අයනීකරණ ශක්තියට අදාළ. එතකොට ඔන්න මේ ඉලෙක්ට්‍රෝනේ ගැලෙව්වා. එතකොට මේ ඉලෙක්ට්‍රෝනේ ගැලෙව්වට පස්සේ දැන් මොකක්ද තියෙන්නේ? ස්ථායී උච්ච වායු වින්‍යාසය. ඒ කියන්නේ සෝඩියම් ප්ලස් ගෙන් තව ඉලෙක්ට්‍රෝනයක් ගලවලා සෝඩියම් 2 ප්ලස් හදන එක තමයි දෙවන අයනීකරණ ශක්තිය. ස්ථායී උච්ච වායු වින්‍යාසයක් තියෙනවා. ස්ථායී උච්ච වායු වින්‍යාසයක් තියෙන නිසා එයාගේ දෙවන අයනීකරණ ශක්තිය උපරිමයි. එහෙනම් දෙවන අයනීකරණ ශක්තිය අඩුම දෙවනි කාණ්ඩේ උපරිම පළවෙනි කාණ්ඩේ. හරි නේද? එහෙනම් අදින කියන අපිට තුන්වෙනි අයනීකරණ ශක්තිය ප්‍රස්ථාන. තුන්වෙනි අයනීකරණ ශක්තිය ප්‍රස්ථාන මෙතන කිව්වොත් මොකද වෙන්නේ? මෙතන හීලියම් ඉන්නේ. හරිද? I2 වල අපිට අදින කියනවා තුන්වෙනි අයනීකරණ ශක්තිය ප්‍රස්ථාන. එතකොට මොකද වෙන්නේ? ලිතියම් මෙතනට බෙරිලියම් තුන්වෙනි අයනීකරණ ශක්තිය ප්‍රස්ථාරේ. මේ හැඩේම තමයි ප්‍රස්ථාරේ හැඩේ වෙනස් වෙන්නේ නැහැ. තුන්වෙනි අයනීකරණ ශක්තිය අඩුම වෙන්නේ තුන්වෙනි කාණ්ඩේ. මීසියම් ඇලුමිනියම්. එතකොට තුන්වෙනි අයනීකරණ ශක්තිය අඩුම තුන්වෙනි කාණ්ඩේ උපරිම දෙවෙනි කාණ්ඩේ. දෙවෙනි කාණ්ඩේ කට්ටියන්ගේ මොකක්ද තියෙන්නේ? මෙතන බලන්න. 1s2 2s2 2p6 3s2 නේ තිබ්බේ. එතකොට එකක් ගැලෙව්වා පළමු අයනීකරණ ශක්තිය, දෙවන ඉලෙක්ට්‍රෝන ගැලෙව්වා. එතකොට දෙවන අයනීකරණ ශක්තිය දැන් මෙතන ඉලෙක්ට්‍රෝන දෙකම ගලවලා ඉවරයි. තුන්වෙනි අයනීකරණ ශක්තියට යනකොට මොකද වෙන්නේ? එයාගේ ස්ථායී උච්ච වායු වින්‍යාසයෙන් තමයි ඉලෙක්ට්‍රෝන ගලවන්න වෙන්නේ. ඒ නිසා මැග්නීසියම් වල තුන්වෙනි අයනීකරණ ශක්තිය උපරිමයි. මැග්නීසියම් කීවෙනි කාණ්ඩ කෙනෙක්ද? දෙවෙනි කාණ්ඩ කෙනෙක්. එහෙනම් තුන්වෙනි අයනීකරණ ශක්තිය උපරිම වෙන්නේ දෙවෙනි කාණ්ඩ කට්ටියන්ගේ අඩුම වෙන්නේ තුන්වෙනි අයනීකරණ ශක්තිය අඩුම වෙන්නේ තුන්වෙනි කාණ්ඩ කට්ටියන්ගේ උපරිම වෙන්නේ දෙවෙනි කාණ්ඩ කට්ටියන්ගේ. හරි නේද? මම හිතනවා මේ ටික තේරෙන්නේ නැති කියලා. ඊළඟට තව කතාවක්. ඊළඟට අපි ගත්තොත් එකම මූලද්‍රව්‍ය පරමාණුවක්. එකම මූලද්‍රව්‍ය පරමාණුවක එයාගේ උදාසීන අවස්ථාව තියෙනවනේ. උදාසීන අවස්ථාවෙන් ඉලෙක්ට්‍රෝනයක් අයින් කරාම හම්බ වෙනවා ඒක ධනායනය. ඊට පස්සේ දෙවන අයනීකරණ ශක්තිය කියන්නේ මොකද්ද? අර ඒක ධනායනයෙන් තව ඉලෙක්ට්‍රෝනයක් අයින් කරලා ද්විත්ව ධනායනයක් හදනවා. ඔය විදිහට ඉලෙක්ට්‍රෝන අයින් කරගෙන යද්දී අර වැඩි වෙන ධන ආරෝපණය තියෙනවනේ. ඒ ඉලෙක්ට්‍රෝන අයින් කරන්න ධන ආයනනේ හදන්නේ. එතකොට ධන ගතිය වැඩි වෙනවා. අර වැඩි වෙන ධන ආරෝපණය නිසා ඊළඟ ඉලෙක්ට්‍රෝනය අයින් කරන්න අමාරුයි. එහෙනම් එකම මූලද්‍රව්‍ය පරමාණුවක් ගත්තොත් එයාගේ I1 වලට වඩා එයාගේම I2 එක වැඩි. එයාගේ I2 වලට වඩා එයාගේ I3 එක වැඩි. ඔය විදිහට එකම මූලද්‍රව්‍ය පරමාණුවක පිළිවෙලින් අයනීකරණ ශක්තිය වැඩිවීමක් වෙන්නේ. එයා එකම කෙනාගේ පළමු අයනීකරණ ශක්තියට වඩා එයාගේ දෙවන අයනීකරණ ශක්තිය වැඩි. හේතුව අර ඉලෙක්ට්‍රෝන අයින් කරනකොට අර වැඩිවන ධන ආරෝපණය නිසා ඊළඟ ඉලෙක්ට්‍රෝන අයින් කරන්න අමාරුයි. ඒ නිසා අපිට ලොකු ශක්තියක් දෙන්න වෙනවා. හරි නේද? ඉලෙක්ට්‍රෝන අයින් කරන්න වැඩි වෙනවා ධන ආරෝපණ, ධන ගතිය වැඩි වෙනවා. ධන ගතිය වැඩි වෙනකොට වෙන්නේ මොකද්ද? අර ඊළඟ ඉලෙක්ට්‍රෝන අයින් කරන්න අපිට අමාරුයි නේද? ලොකු ධන ගතියක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන අයින් කරනකොට ධනනේ හැදෙනවා කියලා කිව්වා. එතකොට අර වැඩිවන ධන ආරෝපණය නිසා ඊළඟ ඉලෙක්ට්‍රෝන අයින් කරන්න අමාරුයි. ඒ නිසා අපිට ලොකු ශක්තියක් දෙන්න වෙනවා. එහෙනම් I1 වලට වඩා I2 වැඩි. එකම මූලද්‍රව්‍ය පරමාණුවක් ගන්නකො සෝඩියම් ගත්තා කියලා. සෝඩියම් වල I1 ට වඩා I2 වැඩි වෙනවා. එකම කෙනා දැන් ඇලුමිනියම් ගන්නකො. ඇලුමිනියම් වල නම් I1 ට වඩා I2 වැඩි. I2 ට වඩා I3 වැඩි. ඒ විදිහට එකම කෙනාගේ පළමු අයනීකරණ ශක්තියට වඩා දෙවන අයනීකරණ ශක්තිය වැඩි. දෙවන අයනීකරණ ශක්තියට වඩා තුන්වන අයනීකරණ ශක්තිය වැඩි. හරි නේද? ඔය විදිහට එකම මූලද්‍රව්‍යකත් අයනීකරණ ශක්තියේ වැඩිවීමක් තමයි තියෙන්නේ. හරි නේද? එතකොට අයනීකරණ ශක්තිය ගැන ওই ටික තමයි කියන්න තියෙන්නේ. හරිම සරලව කිව්වේ. මම හිතනවා තේරෙන්නේ නැති කියලා හැමෝටම. මේකෙන් සාමාන්‍යයෙන් MCQ ප්‍රශ්නයක් එනවා. ස්ට්‍රක්චර්ඩ් වලට අහන්න පුළුවන් ඉස්සරහලා තියෙනවා. හරිම ලේසි කතාවක්. පාස් පේපර්ස් ප්‍රශ්න ටික අරගෙන බලන්න කරන්න. මම හිතනවා තේරෙන්න ඇති කියලා. එහෙනම් අපි ඊළඟ දවසේ අලුත් පාඩමකින් හමු වෙමු.